අයිබෝන් ආමික තුලා ඉන්නේ සර්ගී කිඩිප් channel එකෙන් ගෙන තවත් වීඩියෝයක් එක්ක. අද අපි කතා කරන්නේ මේ දවස්වල සැහැණ ජනප්‍රිය වෙලා තියෙන Google ලගේ VO3 ගැන. ඔය විශ්වාස කරා මෙච්චරලා දැකපු හැම වීඩියෝවක්ම ජෙනරේට් කරේ AI එකකින් කියලා. ඒ තමයි Google ලගේ VO පාවිච්චි කළා. නෑ දැන් ඇත්තටම දැන් මම ඇත්තම ඉන්නේ. මේ දවස්වල සෝෂල් මීඩියා වල සැහැණ ජනප්‍රියයි මේ VO කියන එක. Google ලගේ VEO කියලා හඳුන්වන VO කියන එක. මොකක්ද මේ Google VO කියන අපි දන්නවා මේ විදි පහුගිය කාලෙම අපි විවිධ AI ගැන කතා කරා. මේ ජෙනරේටිව් AI පැත්ත පටන් ගත්තේ අපි ටෙක්ස්ට් වලින් සාමාන්‍ය ටෙක්ස්ට් එකක් ජෙනරේට් කරන තැන ඉඳගෙන අපි ඉමේජ් ජෙනරේෂන් වලට ආවා. ඒ වගේ අපි දැක්ක පහුගිය අවුරුදු වල Sora වගේ මොඩල්ස් ChatGPT එකෙන් ඉන්ට්‍රොඩියුස් කරනවත් එක්කම අපිට වීඩියෝ ජෙනරේෂන් කියන එක අපි අතරට ආවා. ඔගොල්ලෝ දකින්න ඇති සෝෂල් මීඩියා වල අදටත් විවිධ weird video clips බලා ගන්න අපිට AI වලින් ජෙනරේට් කරපු සමහරක් සෝෂල් මීඩියා ක්‍රියේටර්ස්ලා සල්ලි පව හොයනවා මේ AI generated content වලින්. ඉතින් මේ විදිහට ගොඩාක් රියලිස්ටික් හිතා ගන්න බැරි විදිහේ වීඩියෝස් අපිට ජෙනරේට් කරන්න හැකියාව තියෙන AI පාවිච්චි කරලා. හැබැයි මෙච්චර කාලෙක අපි දැකපු කොමන්ලිම දැක ප්‍රශ්නයක් තමයි මේ වීඩියෝ 100% තාත් එක නෑ. සාමාන්‍යයෙන් අපිට කිව්වොත් කවුරු හරි කෙනෙක් මොකක් හරි කමර්ෂල් වීඩියෝස් සකස් කරන්න කියලා AI එකක් පාවිච්චි කරලා මේක ටෙක්නිකලි අපිට කරන්න බෑ. මොකද අපි දන්නවා AI එකකින් වීඩියෝ ජෙනරේට් කරොත් මේක සැහැණ අවුල් කියලා. ටිකක් කාටුන් එකක් වගේ ටයිප් එකේ කන්ටෙන්ට් එකක් අපිට ජෙනරේට් කරගන්න පුළුවන් වුණාට ටිකක් පර්ෆෙක්ට් වීඩියෝ එකක් ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන විදිහටම ජෙනරේට් කරන්න බෑ. මොකද ඉමේජ් එකක් ජෙනරේට් කරගත්තත් අපි දන්නවා AI එකෙන් ජෙනරේට් කරන ඉමේජ් එක 100% පර්ෆෙක්ට් නෑ කියලා. ඉතින් වීඩියෝස් පැත්තරද්දි මේක මීට වඩා සංකීර්ණයි. නමුත් මේ වෙද්දි VO3 එක ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන සහ මේක සම්පූර්ණයෙන්ම නොමිලේ ඔයාලට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. VO2 එක අනවුන්ස් කරා. ඒ වගේ VO3 එකත් මීට ටික කාලයකට කලින් අනවුන්ස් කරා. මේකත් එක්ක ඔයාලට හැකියාව තියෙනවා ගොඩක් රියලිස්ටික් වීඩියෝස් ජෙනරේට් කරන්න. ඒ විතරක් නෙමෙයි ඔයාලට සම්පූර්ණයෙන්ම නොමිලේ මේක try කරන්න හැකියාව තියෙනවා. ඒ කොහොමද කියලා මම මේ වීඩියෝ කතා කරනවා. මේ වීඩියෝ වටිනවා කියලා හිතනවා යාළුවෝ දැනගන්න share කරන්න. ඒ වගේම මේ සැගි YouTube channel අලුත් කෙනෙක් නම් මතකද subscribe කරන්න අමතක කරන්න එපා. මම වැරදි නැත්නම් 2024 දී විච්ච Google I/O එකේ තමයි VO2 එක රිලීස් වෙන්නේ. ඒ වගේ VO3 එක රිලීස් වෙන්නේ මේ මෑතකදී විච්ච 2025 Google I/O event එකේදී. මේ VO හරහා අපිට හැකියාව තියෙනවා ChatGPT එකෙන් ටෙක්ස්ට් එකක් ජෙනරේට් කරනවා වගේ Sora එකෙන් වීඩියෝ ජෙනරේට් කරා වගේ අපිට වීඩියෝ එකක් ටෙක්ස්ට් ප්‍රොම්ප්ට් එකක් එහෙම නැත්නම් ටෙක්ස්ට් එකක් ටයිප් කරලා ඒ අනුව ජෙනරේට් කරගන්න. මේකේ තියෙන විශේෂත්වය තමයි VO3 එක රිලීස් වෙනවත් එක්කම VO2 වල තියෙන capabilities ගොඩක් වැඩි කරලා තියෙනවා සහ VO3 එකත් එක්ක වීඩියෝ විතරක් නෙමෙයි ඔඩියෝස් පවා මේකට ඇඩ් වෙනවා. මේ ඔඩියෝ එක නිකම් ඔඩියෝ නෙමෙයි. මේක බෑක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් වොයිස් ඕවර් එකක් එන්න පුළුවන්. ඔයාලට ස්ක්‍රිප්ට් එකක් දීලා ඒක කියන්න පුළුවන්. සරලව මෙන්න මේ වගේ බෑක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් එහෙම නැත්නම් ඔයාගේ ඔළුවේ මොකක් කරේ තියෙනවනම් මෙන්න මේක ප්ලේ කරන්න කියන්න පුළුවන්. ඒ වගේම බෑක්ග්‍රවුන්ඩ් එකේ මේ විදිහේ සවුන්ඩ් ඉෆෙක්ට්ස් එක දේවල් මෙන්න මේ වගේ අපිට ඩීටේල්ස් එක අපිට වොයිස් එකක් එහෙම නැත්නම් තියෙන ඔඩියෝ එක සකස් කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ හැමදේම කරන්නේ එකම එක ප්‍රොම්ප්ට් එකකින් විතරයි. එකම එක ටෙක්ස්ට් එකක් ඔයාලට අවශ්‍ය විදිහට සම්පූර්ණව ඩිස්ක්‍රයිබ් කරලා ඔයාලට කියන්න පුළුවන් මෙන්න මේ විදිහේ වීඩියෝ එකක් මෙන්න මේ වගේ ස්ක්‍රිප්ට් එකක් එක්ක මෙන්න මේ වගේ බෑක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් එක්ක මෙන්න මේ වගේ විදිහට එන්න ඕනි කියලා එච්චරයි ඔයාලට කරන්න තියෙන්නේ. VO හරහා මේක සම්පූර්ණයෙන්ම ජෙනරේට් වෙනවා. හොඳම පාර්ට් එක මෙතන නතර වෙන්නේ නැහැ. අපි මේක ජෙනරේට් කරන වීඩියෝ සහ ඔඩියෝ ක්ලිප්ස් වල සාමාන්‍යයෙන් අපි කියපු ඔඩියෝ එකට අමතරව එක්ස්ප්‍රෙෂන්ස් මූවමන්ට්ස් වගේ දේවල් ඒ වීඩියෝස් අපිට බලා ගන්න හම්බ වෙනවා. හරියටම ඇත්තම මිනිස්සෙක් කැමරාවක් ඉස්සරහටලා නිකන් ඇක්ට් එකක් කරනවා වගේ. It's a force, a wild, untamed might, and she commands your awe. මේ ඉමෝෂන්ස් වලට අමතරව මේක ප්‍රසිද්ධ වෙන තවත් හේතුවක් තමයි සිනමැටික් විදියට මූවමන්ට්ස් අපිට බලා ගන්න හම්බ වෙනවා. They left behind a ball today. It's සරලම VO2 එක පාවිච්චි කරලා මට හැකියාව තියෙන මොකක් හරි ඉමේජ් එකක් අප්ලෝඩ් කරලා මට ෆස්ට් ෆ්‍රේම් එක සහ අවසාන ෆ්‍රේම් එක දෙන්න පුළුවන්. නැත්නම් මට එක ෆ්‍රේම් එකක් විතරක් දෙන්න පුළුවන්. දීලා කිව්වොත් මෙන්න මේ දේ කරන්න කියලා. උදාහරණයක් තමයි ඉන්ටර්නෙට් එකේ ඩවුන්ලෝඩ් කරපු ඉමේජ් එකක් අරගෙන මම කියනවා මේ පුද්ගලයා කොෆි එකක් බොන විදියට මේක පෙන්වන්න කියලා. ඔයාලට පේන ඇති ගොඩක් සිනමැටික් විදියට මේක හරියට නිකන් හොඳ ප්‍රොඩක්ෂන් ටීම් එකක් පාවිච්චි කරලා ඇක්ටර් කෙනෙක් පාවිච්චි කරලා ගත්ත වීඩියෝ ක්ලිප් එකක් වගේ මේක සෑහෙන හොඳ අවුට්පුට් එකක් අරන් දෙනවා. ඒ විතරක් නෙමෙයි අර මුලින්ම දැක වීඩියෝස් මම කරේ මගේ වීඩියෝස් කීපයක ස්ක්‍රීන්ෂොට්ස් අරගෙන ෆස්ට් ෆ්‍රේම් එක සහ ලාස්ට් ෆ්‍රේම් එක ලබා දුන්නා. VO2 පාවිච්චි කරලා මේක සම්පූර්ණයෙන්ම ගොඩක් ක්වොලිටි විදියට ජෙනරේට් කරා. According to this old sea chart, the lost island isn't myth. වැරදිට වටහා ගන්න එපා VO2 එක ඔඩියෝ සපෝට් කරන්නේ නැහැ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා VO3 වලට ස්විච් වෙන්න ඔඩියෝස් ඕන. ඉතින් VO3 වලදී අපිට හැකියාව ලැබෙන්නේ නැහැ ෆස්ට් ෆ්‍රේම් ලාස්ට් ෆ්‍රේම් දාන්න. VO3 එකේදී අපිට පුළුවන්කම තියෙන ටෙක්ස්ට් ඉන්පුට් එකක් දෙන්න. Where were you on the night of the bubble bath? ඉතින් මම කියවනේ මේක ෆ්‍රී කියලා. ඔයාලට හැකියාව තියෙනවා ෆ්‍රී ට්‍රයල් එකක් අරගන්න මාසයක් යනකම්. මොකද අර VO ඇක්සස් කරන්න පුළුවන් ඉන්නේ Google ලගේ Flow එක. එහෙම නැත්නම් Gemini එකත් පුළුවන්.
නමුත් ඔයාලට සිද්ධන Google One එකේ paid plan එක trial එකක් enable කරගන්න පොඩි කාලයකට එතනින් එහාට රුපියල් 6000ක් වගේ මාසෙකට ඔයාලට වියදම් වෙනවා මේක use කරනවා නම් දිගටම ඒකත් එක්ක ඔයාලට Vio වලට යම්කිසි credits ප්‍රමාණයක් හම්බ වෙන හැම මාසෙකම මේ credits පාවිච්චි කරලා ඔයාලට හැකියාව තියෙනවා මේ වගේ videos generate කරන්න. මම කලින් කිව්ව විදිහට අපි ගන්න plan එකත් එක්ක Vio එකේ options දෙකක් අපිට හම්බ වෙනවා. එකක් තමයි අපිට text එකක් පාවිච්චි කරලා video generate කරන්න පුළුවන්. නැත්නම් අපිට image එකක් upload කරලා first frame එක last frame එක වගේ දීලා අපිට video generate කරන්න පුළුවන්. මීට අමතරව මෙතනදී අපිට ගන්න පුළුවන් හොඳම option එක ගන්න නම් අපිට ටිකක් වැඩි ගාණක් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට ඒක නැති වුණාට අනිත් options දෙකම පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. සහ ඔයාලට මාසයක් මේක සම්පූර්ණ nominate try කරන්න හැකියාව තියෙනවා. මට Gemini හරහා පුළුවන්කම තියෙනවා text prompt එකක් generate කරන්න. මම ChatGPT ගිහලා පුරුදු නිසා මම prompts කීපයක් අරගත්ත advertisements කීපයක් generate කරන්න මම හිතුවරට සෑහෙන හොඳ output එකක් සෑහෙන quality video එකක් සෑහෙන quality audio එකක් voice overs එක සෑහෙන හොඳ විදිහේ advertisements කිහිපයක් මට generate කරගන්න පුළුවන් වුණා. She used to dress for the world, but today she chose herself. Not just fabric, not just fashion. This is so me. It fits like it was made for you. Let me help you find the perfect size. This one's so cute on you. You have to wear this. You have to wear this on Friday. ගොඩක් දේවල් තියෙනවා. ඔයාලා සීන් එක පුරාටම කැරක්ටර් එකක් කන්සිස්ටන්ට්ලි තියාගන්නවට හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි කැමරා මූව්මන්ට්ස්, ඒ වගේ ඔබ්ජෙක්ට්ස් වල තියෙන මූව්මන්ට්ස් ඔයාලට අවශ්‍ය විදිහට ඩිරෙක්ට් කරන්න හැකියාව තියෙනවා. ඔයාලට Vio 3 එක පාවිච්චි කරලා ඇත්තට විශේෂයෙන්ම අර paid plan එක පාවිච්චි කරොත් ඔයාලට හැකියාව තියෙනවා සම්පූර්ණ මූවි එකක් වුණත් පොඩි short movie එකක් වුණත් සකස් කරගන්න. ඒ නැත්නම් ඔයාලට free plan එක පාවිච්චි කරලත් මේ වගේ videos generate කරලා advertisements පොඩි video clips මේ වගේ දේවල් සකස් කරන්න හැකියාව තියෙනවා. මේකේ cost එක price එක වෙනම කතාවක්. මොකද video generate වෙනවා කියන්නේ ඒ එකක් කරා ලොකු processing power එකක් යනවා. හැබැයි මම දෙක වැදගත් දේ තමයි Google එකට පුළුවන් වෙලා තියෙනවා. සෑහෙන වේගෙන් පොඩි වෙලාවක් ඇතුළත ගොඩක් realistic විදියට ගොඩක්ම හොඳට මේ videos හොඳම quality එකකින් generate කරන්න. This equation regarding quantum entanglement in birdseed particles. ඉතින් Vio 3 එක access කරන්න පුළුවන් links මම පල්ලා description එකේ දාලා තියෙනවා. කැමති නම් try කරලා බලන්න පුළුවන්. ඉතින් මොකද හිතන්නේ AI කොයි වගේ level එකකට ඉස්සරහට යයිද? මොකද මේ පහුගිය අවුරුදු කිහිපය ඇතුළත අපි දැක්කා අපිට AI ගැන අහපුවත් නැති කාලෙක ඉඳගෙන text generation, image generation අද මේ වගේ තත්ත්වයකට video generation ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාගේ ideas පල්ලෙන් comment කරන්න. ඔයා Vio 2 හරි 3 හරි මේ විදිහ use කරලා තියෙනවද? එහෙම නැත්නම් ඔයාත් දන්න මේ වගේ tools, AI platforms ගැන අපි කතා කරමු පල්ලා තියෙන comment section එකේ. video share කරන්න, subscribe කරන්න. මේ වගේ video අපි ආයෙ හම්බ වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.